අදටත් නොවිසඳුණු අద్භූත අභිරහසක් ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි ඔයාලට කියන්න යන්නේ. දිනය හරියටම 1872 දෙසැම්බර් 4 වෙනිදා කැනේඩියානු නෞකාවක් වන ඩී ග්‍රේසියා නෞකාව යාත්‍රා කිරීමට පටන් ගත්තා. ඔවුන්ගේ ගමන පටන් යන 70ක්ම 400ක් පමණ එනකොට ඔවුන් දැකපු දෙයින් මොවුන් භීතියටපත් වුණා. ඉතින් මෙයාලා භීතියටපත් උනේ මෙයාලට දින 8කට කලින් ගමන් ආරම්භ කරපු මේරි සෙලෙස්ටි නෞකාව මුහුදේ තිබීම නිසායි. එම බය නිසා කපිතාන් ඩේවින් මෝහවුස් විසින් මේරි සෙලෙස්ටි නෞකාවට පණිවිඩයක් යවනවා. ඉතින් එම පණිවිඩයට කිසිදු පිළිතුරක් නොලැබුණු නිසා මෙයාලා ඒ නැවට කිට්ටු වෙලාත් බලනවා. ඉතින් ඈතින් බලනකොට මේ නැවේ කිසිම ප්‍රශ්නයක් පෙනුනේ නැති වුණා. ඔවුන් මේ මේරි සෙලෙස්ටි නැව ළඟට ගිහින් එම නැවට නැගලා බලනකොට මොවුන් දැකපු දෙයින් මොවුන් තවත් භීතියටපත් වුණා. ඉතින් අපි බලමු මොවුන් භීතියටපත් වීමට හේතුව මොකද්ද? මෙම මේරි සෙලෙස්ටි නැව දින 8කට කලින් ගමන් ආරම්භ කළත් ඒ වෙනකොටත් එම ස්ථානයේ මුහුදේ පාවෙමින් තිබුණේ ඇයි? මෙම අద్භූත සිදුවීම ගැන සම්පූර්ණ කතාව දැන ගැනීමට රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසාන තත්පරයේදී අප සමග. ඉතින් ඔයාලත් අපේ channel එකට තාම අලුත් කෙනෙක්ද? එහෙනම් පහළ තියෙන රතු පාට subscribe button එක ඔබලා හැපැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. වැඩි කතා නැතුව වීඩියෝ එකට like එකකුත් දාගෙනම අපි යමු අද වීඩියෝ එකට. හරි මම කතාව මුලින් ඉඳලා වාට කියන්නම්කෝ. ඉතින් අපි මෙහෙම පැහැදිලි කරොත් මුහුද කියන්නේ අපි කොයි කාගෙත් සිත්වලට නිදහසක් ගෙන දෙන අපූර්ව ස්ථානයක්නේ. ඉතින් අභ්‍යවකාශයට අපි ගිහිල්ලා බැලුවොත් පෘථිවි පෘෂ්ඨයෙන් වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ 70ක් පමණ පැතිරලා තියෙන්නේ හිමක් කොනක් නැති මේ අපූර්ව සාගරයනේ. මිනිසාගේ පැවැත්මට වගේම පෘථිවිය තුල සිදුවන බොහෝමයක් කාලගුණික හා දේශගුණික විපර්යාස වලට පවා මේ සාගරය වඩාත් බලපෑම්කාරී සාධකයක් වෙනවා. අහස් යානා වගේ කොයිතරම් දියුණු ප්‍රවාහන මාදිලි තිබුණත් තවමත් ආහාර, ඇඳුම් පැළඳුම්, වාහන, ඉන්ධන වගේ ලෝකේ පුරා අලෙවිවන බොහෝමයක් වෙළඳ භාණ්ඩ වලින් 90ක් පමණ තාමත් ප්‍රවාහනය වෙන්නේ මෙම මුහුදු මාර්ග මගින්. මේ කරුණු කොහොම වුණත් තාමත් සාගරය එක්ක බැඳුණු කිසිවෙක් නොදන්න කරුණු බොහොමයක් මේ සාගරය පතුලේ සැඟවිලා තියෙනවා. මොකද තවමත් මේ සාගරයෙන් 80ක් පමණ මිනිස් නිරීක්ෂණයට ලක් කළා නැහැනේ. ඒ විතරක් නෙමෙයි මිනිස්සු මුහුදු ගමනාගමනේ ආරම්භ කරපු මුල් කාලේ ඉඳලා දිය කිඳුරියන්, මායා දූපත්, මුහුදු රාක්ෂයන් වගේ දේවල් ගැන අමුතු කටකතාවන් බොහොමයක් පැතිරලා තිබුණා. ඒ ගැන නිවැරදි තොරතුරක් අද වෙනකම්ම හමු වෙලා නැහැ. කොහොම වුණත් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න නම් යන්නේ ඒ පිළිබඳ විස්තර නෙමෙයි. අපි අද කතා කරන්නේ මේ වෙද්දිත් අවුරුදු 150ට අධික කාලයක් ගෙවිලා තිබුණා තවමත් නොවිසඳුණු මේරි සෙලෙස්ටි නෞකාවේ අභිරහස පිළිබඳවයි. ඉතිහාසයේ කියවෙන ආකාරයට මේරි සෙලෙස්ටි කියන්නේ ආරම්භයේ ඉඳන්ම අවාසනාව උපරිමයෙන්ම අත්විඳපු නෞකාවක් කිව්වොත් හරියටම හරි. මේ නැව මුලින්ම ලියාපදිංචි කරලා තිබුණේ ඇමේසන් කියන නමින්. 1861 දී නොවා ස්කෝෂියා සිට ලන්ඩන් දක්වා තමයි මේ නැවේ මංගල ගමන යෑමට නියමිත වෙලා තිබුණේ. එහෙත් අනපේක්ෂිත විදිහට නැව පිටත් වෙන්න ඕන්න මෙන්න තියෙද්දි නැවේ කපිතාන්වරයා හදිසියෙම අසනීප වී මිය ගිය නිසා ඒ ගමන ප්‍රමාද වී තිබුණා. ඉන්පසු අලුත් කපිතාන්වරයෙක් එක්ක නියමිත ගමනට පිටත් වූද ඉංග්‍රීසි ඕඩයේදී තවත් නෞකාවක් ගැටලා ඒ නැව මුහුදුපත් කරන්න මේරි සෙලෙස්ටි නැව හේතුවක් වෙනවා. තවත් මේ වගේ අවාසනාවන්ත සිදුවීම් ගණනාවකට පසුව 1867 දී කුණාටුවකට හසු වෙලා බරපතල විදිහට හානි සිදුවන මේ නෞකාව හිමිකරුවන් අතහැරලා දැමීමට මේ නැව නිසා දිගින් දිගටම මුහුණ දීමට සිදුවන කරදර සහ අලාභයන් හේතුවක් වෙන්න ඇති. සුන්බුන් වූ නැව අවසානයේ ගැනුම්කරුවන් කිහිප දෙනෙකු අතර හුවමාරු වී කොහොම හරි මේරි සෙලෙස්ටි කියලා නම් වෙලා තියෙනවා. මේ නෞකාව පිළිබඳ ලෝකයේම අවධානය යොමු කර වූ ආందోලනාත්මක සිදුවීම සිදුවෙන්නේ මෙතනින්. ඒ කියන්නේ 1872 දෙසැම්බර් 4 වෙනිදා. මේ කියන දිනේදී ඩී ග්‍රේසියා කියන කැනේඩියානු නෞකාවේ කපිතාන් ඩේවිඩ් මෝහවුස් ඇට්ලාන්ටික් සාගරය හරහා ඇමරිකාවේ නිව්යෝක් වරාය බලා යාත්‍රා කරමින් හිටියේ. මේ වෙද්දී ඩී ග්‍රේසියා නෞකාව තිබුණේ ඇසෝරස් නගරයට සැතපුම් 400ක් විතර දුරින්. ඇට්ලාන්ටික් සාගරයේ රළු ස්වභාවය මැදින් යාත්‍රා කරන නැවේ කපිතාන් මෝහවුස් සුපුරුදු විදියට Tamanගේ දුරේක්ෂයෙන් සිතිජ නිරීක්ෂණය කරන්න පටන් ගත්තා.
මොහුට හදිසියෙම කිසිම හැලහොල්මනක් නැතිව නිශ්චලව තිබෙන නැවක් දකින්න ලැබෙනවා. මේ දර්ශනයෙන් ටිකක් කැළඹීමටපත් වුණත් Taman ගමන් ගන්නා මාර්ගයේම තිබෙන නිසා නැවට සමීප වී නිරීක්ෂණය කරන්න මොහු තීරණය කරනවා. ඒ නිසා ඩීග්‍රේසියා නෞකාව ක්‍රමයෙන් මේ නැව වෙත ළඟා වෙනවා. එහිදී මේ නැව හඳුනා ගැනීමෙන් කපිතාන්වරයා තවත් පුදුමයටපත් වෙනවා. මොකද ඒ තිබිලා තියෙන්නේ ඔහුගේ නැව යාත්‍රා කිරීමට දවස් 8කට පමණ පෙර මත්පැන් බැරල් 1701ක් පමණ රැගෙන නිව්යෝක් නගරයෙන් පිටත් වූ මේරි සෙලෙස්ටි නැවයි. දින වකවානුව පිළිබඳ විමසා බැලීමේදී හරිනම් මේරි සෙලෙස්ටි නැව මේ වෙද්දිත් ඉතාලිය ආසන්නයේ යාත්‍රා කළ යුතු බවත් එසේනම් කොහොමද මේ නැව තවමත් මෙහි රැඳී තිබෙන්නේ යන්න පිළිබඳවත් මෙහිදී කපිතාන්වරයාට ගැටලුවක් මතුවෙනවා. ඇත්තටම මොකද්ද මේ නැවට සිදු වුනේ කියන ප්‍රශ්නය නිසාම කපිතාන් තවත් නාවිකයන් කීප දෙනෙකු සමග ගොස් මේ නැව පරීක්ෂා කරනවා. කපිතාන් මෝහවුස් මේ නැව දකිද්දී ඒකේ රුවල් පවා ඔහුට දිස් වෙන්නේ හරිම අසාමාන්‍ය විදිහට. කොහොම වුණත් නැවට ගිහින් පරීක්ෂා කරන ඔවුන්ට දකින්න ලැබෙන්නේ හිස් බවක් විතරයි. කොතනක හරි මේ නැවේ ගමන් කරපු අය ඇති කියන අපේක්ෂාවෙන් කොතරම් පරීක්ෂා කළත් කිසිම නැවියෙක් ඔවුන්ට හමු වෙන්නේ නැහැ. ඒත් ගින්නක ගැටුමක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක සලකුණක්වත් දකින්න ලැබුණේ නැහැ. තව දුරටත් නැව පරීක්ෂා කරන ඔවුන් නාවිකයන්ගේ කාමරය පවා සෝදිසි කරනවා. කාර්ය මණ්ඩලයේ පිරිසගේ බඩු භාණ්ඩ තිබූ ආකාරයටම කුටිවල තිබුණා. ඒ වගේම මාස 6කට පමණ ප්‍රමාණවත් තරම් ආහාර වතුරත් නැවේ තිබිලා තිබුණා. නැවට උන හානියක් විදිහට දකින්න ලැබිලා තිබුණේ නැවේ රුවල් සහ ඒවා එකිනෙකට සම්බන්ධ කර තිබූ කඹ වලට සිදු වී තිබූ හානිය පමණයි. නැවේ අඩි 2-3ක් පමණ ජලය තට්ටුවක් පිරලා තිබුණත් ඒද අනතුරක සේයාවක් උනේ නැහැ. මේ සෙලෙස්ටි නෞකාවේ නැවේ තට්ටුව මැද තිබෙන ප්‍රධාන කුහරය විවෘත කර නොමැතිවත් නැවේ දෙකලවර තිබූ සිදුරු දෙකම විවෘත කරලා තිබුණි. ඒත් එතන තියෙන මධ්‍යසාර තොගයට අතවත් තියලා තිබුණේ නැහැ. එහෙනම් මෙතන මුහුදු කොල්ලකරුවන්ගේවත් මත්ලෝලින්ගේවත් පහර දීමක් සිදු වූ බවකට පුරෝකථනයක් කළ නොහැකිය. නැව ගිලින අවදානමක තිබුණේ නැති නිසා සැක හිතෙන කාරණයක් විදිහට ඔවුන්ට දකින්න ලැබුණේ නැවේ ජීවිතාරක්ෂක බෝට්ටුව වගේම කපිතාන්ගේ නාවික උපකරණ සහ නැවේ ලියකියවිලි කීපයක් අතුරුදහන් වෙලා තිබීම පමණයි. නැවේ ලොග් පොතේ අවසන් වලට සටහන් වෙලා තිබුණේ නොවැම්බර් 25 වෙනිදා උදෑසන 8ට යෙදූ සටහනක්. ඒ කියන්නේ මේ සිදුවීම වෙන්න දින 10කට පෙර දවසයි. එහි තිබූ අවසන් සටහනේ සඳහන් වී තිබුණේ මේරි සෙලෙස්ටි නැවට ඇසෝසියේ සැන්ටා මේරියා දූපත් දිස්වීම පිළිබඳවයි. කපිතාන් මෝහවුස් සහ කාර්ය මණ්ඩලයට මේරි සෙලෙස්ටි නැව හමු වෙද්දී ඒක කිලෝමීටර් 750ක් විතර නැගෙනහිර දෙසට පා වෙලයි තිබිලා තියෙන්නේ. නෞකාවේ කපිතාන් බෙන්ජමින් ස්පූනබ්‍රික්ස්, ඔහුගේ බිරිය සාරා, ඔහුගේ අවුරුදු 2ක් වයස දියණිය සොෆියා වගේම කාර්ය මණ්ඩලයේ සේවකයන් 7 දෙනෙකුද කිසිදු සාක්ෂියක්වත් නැතුව අතුරුදහන් වෙලා තිබුණා. ඉතින් මේ අතුරුදහන් වීමට හේතුව මොකද්ද? මේ අතුරුදහන් වීම පිටුපස ඇති සත්‍ය කතාව මොකද්ද? ඉතින් මේ සියල්ල දැන ගැනීමට අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසත් අපි ඉස්සරහට ගේනවා. ඉතින් දෙවෙනි කොටසෙන් අපි කියන්නම් මේ නැවට ඇත්තට මුනේ මොකද්ද කියලා. ඉතින් රැඳිලා ඉන්න. අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන රතු පාට subscribe button එක උඩ එහා පැත්තේ bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස අපි දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස ගේනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි අදට ගිහින් එන්න. ජය වේවා.